උදව් කරන අයට බනිනවා හොරු කියනවා මම දැක්කා අර ගම් වතුරේදී ගොඩාක් ආපදාවට පත්වෙච්ච කට්ටිය ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ගිහිල්ලා කොහෙද ඉන්නේ මගේ චාලි වලින් රුපියල් 10ක් මම පවුයි පුසුයි වෙනුවෙන් දෙනවා එරුණා අපිට කරදරෙන්නේ කියලා නෙවෙයිනේ අපිට කරදරයක් එන්නේ කියලා නෙවෙයි ඉදිරියේදී අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක්ට පරිත්‍යාග කරන්න මම තීරණය කරා. ඒ සල්ලි ටික ඒක නිසා මම අතේ තියාගෙන ඉන්නේ හරිම පොඩි ප්‍රමාණයක් එදිනදා වියදම් වලට සහ අම්මා තාත්තගේ වැඩවලට බෙහෙත් වලට. දවස් ටිකේ ගොඩාක් ලොකු කරදර වලට මුහුණ දුන්නා මුළු ලංකාවේම ජනතාව. එතකොට ඒ දෙකේම නම්බර්ස් මම මෙන්න මෙතනිනුත් දාන්න. Good boy කට්ටි. Hi baba. ලෑෂස් දාන්න යන්නේ ඉස්සෙල්ලාම ක්ලීන් කරගන්නවා. මෙන්න මේ ලිප්ස්ටික් එක මේක මාර ලස්සනයි යන්නේ. කාලා ඉවරයි. දැන් යන්න ඕනේ එහා පැත්තේ ෆුඩ් සිටි එක තියෙනවා. මට කෝල් කරා දවස මේලියේ කියවන බ්ලොග්ස් තමයි බලන්න වෙන්නේ. මට මේ ලෝකයෙන් වැඩිපුරම ලස්සන ගෙදර මගේ ගෙදර. මට තරම් ලස්සන ගයක් කාටවත්. Hi. Welcome to my YouTube channel. Hi ළමයි. මේ සිදුවෙච්ච ගම් වතුර නාය යෑම නිසා අවතැන් ඕ ජනතාවට ඉක්මනින්ම සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕනේ. හිටියටත් වඩා හොඳට ඒගොල්ලන්ට හරි හම්බ කරගෙන ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම විශ් කරනවා. ඉතින් අද ගොඩක් කාලයකට පස්සේ vlog එකක් කරන්න ඕනි කියලා හිතුණා. මොකද මම එළියට යනවා ලොකු වැඩකට. වැඩේ තමයි මට ඇත්තටම මේ ගම් වතුරෙන් හානියට පත්වෙච්ච පුද්ගලයින්ට මගේ අතින් ඒ කියන්නේ මගේ මුදලින් මට කීයක් හෝ ලොකු ගාණක් දෙන්න බැරි වුණා. සාමාන්‍යයෙන් මම පොඩි ප්‍රමාණයක් පරිත්‍යාග කළා. නමුත් මට ඒක මදි. මම සාමාන්‍යයෙන් මොකක් හරි කරදරයකදී සතෙක්ගේ කරදරයකදී මට ඕනේ අත දිගෑරිලා වියදම් කරන්න. ඒක ඉතින් වැරදි වෙන්න පුළුවන්. Tamanට තියෙන හැකි පමණින් රුපියලක් හරි දෙන එක තමයි වටින්නේ. නමුත් මම කියන කෙනා මට ඒක මදි. ඉතින් ඒක නිසා මම හිතුවා මොකද මගේ අතේ මේ දවස්වල තිබුණේ හරිම පොඩි ප්‍රමාණයක්. මොකද මට හම්බෙන ආදායම මම ලොකු ඉදිරියේදී මගේ අනාගතය කරන ලොකු ආයෝජනයක් සඳහා ආයෝජනය කරනවා ඒ සල්ලි ටික. ඒක නිසා මම අතේ තියාගෙන ඉන්නේ හරිම පොඩි ප්‍රමාණයක් එදිනදා වියදම් වලට සහ අම්මා තාත්තගේ වැඩවලට බෙහෙත් වලට ඒ ටිකට මැනේජ් කරගෙන මගේ අතේ මං සල්ලි ටික තියාගෙන ඉන්නවා. ඉතින් ලොකු කරදරයක් වුණොත් කාට හරි දෙන්න කියලා මගේ අතේ ලොකු මුදලක් තියාගෙන නැහැ. මොකද මම ලොකු වැඩකට අනාගතයේ ලොකු වැඩකට ආයෝජනය කරන නිසා. ඒ සල්ලි ඉතින් මම හිතුවා අපිට ඉදිරියේදී තව ආයෝජනය කරන්න සිද්ධ වෙනවනේ. ඒක නිසා මම හිතුවා වෙනම ඒ කියන්නේ මගේ hair oil බෝතලයකින් hair oil බෝතලයක් විකුණලා එන සල්ලි වලින් මිලිලීටර 150 බෝතලෙන් රුපියල් 200කුත් මිලිලීටර 100 බෝතලෙන් රුපියල් 100කුත් ඩිපොසිට් කරලා වෙනම බැංකුවක් account එකක් open කරලා ඒකට deposit කරලා ඒක මම ගන්නෙත් නැතුව මාසෙට එකතු කරලා ඒ මාසෙන් එන මුදල එකතු කරලා පොඩි දරුවන්ට ඉස්කෝලේ යන දරුවන්ට ඒ වගේම ඉතාමත් වයසක පුද්ගලයන්ට ඒ වගේම සත්තුන්ට පූසන්ට බව්වන්ට සහ අනෙකුත් සත්තු ඉන්නවනේ හරක් ඉන්නවා ඒ වගේ අවතැන් වෙච්ච සත්තු ඉන්නවා ඒගොල්ලන්ට පිහිට වෙන්න මම ඒ සල්ලි ටික වෙනම account එකක එකතු කරලා මාසෙන් මාසෙකට ඒවා withdraw කරලා හම්බ වෙන ගාණින් මම ඒගොල්ලන්ට උදව් කරනවා කියලා මම හිතුවා. මොකද මට මේ සැරේ ඒක හොඳටම තේරුණා අපිට කරදර එන්නේ කියලා නෙවෙයිනේ. අපිට කරදරයක් එන්නේ කියලා නෙවෙයි. ඒක නිසා අපේ අතේ තියාගන්න මුදල් අපි හිතන්නේ මේකට තියාගන්න ඕනි කියලා. ඒක නිසා මම මේක කරේ. මම මේ account එකේ සල්ලි අල්ලන්නේවත් නැහැ. මාසෙන් මාසෙට ඒ ටික අරගෙන මගේම සල්ලි වලින් කරන්නේ. ඕගොල්ලොනුත් ඒකට දායක වෙනවා. මගේ hair oil බෝතලයක් ගත්තොත් ඔයාලටත් ඒ පින යනවා. නමුත් සමහර කට්ටිය කියයිනේ මම දැක්කා මේ ගොඩාක් කට්ටිය
උදව් කරන අයට බනිනවා, හොරු කියනවා. මම දැක්කා අර ගම් වතුරේදී ගොඩාක් ආපදාවට පත්වෙච්ච කට්ටිය ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ගිහිල්ලා ඒගොල්ලන්ට පුළුවන්කමකට නෙමෙයි මාර මහන්සියලා ඒගොල්ලන් උදව් කරනවා ගොඩාක් කට්ටියට. මම දැක්කා සමහර කට්ටිය ඒගොල්ලන්ට බැනලා තිබුණා මේ හොරකම් කරනවා, සල්ලි හොරා ගන්නවා එහෙම කියලා. ඉතින් ඒක නිසා මම මේ කියන දේ මගේම සල්ලි වලින් තමයි මම මේ කරන්නේ. මට එන ආදායමෙන් මම පොඩි ගාණක් එකතු කරලා තමයි මම උදා කරන්න හදන්නේ. ඉතින් මගේ hair oil එක මිලදී ගන්න ඔයාලත් ඒකට දායක වෙනවා වක්‍රාකාරව හරි. මගේ අම්මයි මමයි එකතු වෙලා ගත්ත තීරණයක්. අපි මාසෙන් මාසෙට එකතු කරන සල්ලි වලින් කොහොමද උදව් කරන්නේ කියලාත් මම ඔයගලන්ට පෙන්නන්නම් vlogs වලින්. මොකද අපි ජීවත් වෙලා ඉන්න ටික කාලයයි. ඒ ටික කාලය ඇතුළතදී අපි එකිනෙකාට උදව් කරගන්න ඕනේ, හොඳ වැඩ කරන්න ඕනේ. අපිට මෙච්චර දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ, මෙච්චර සැප සම්පත් අපිට දීලා තියෙන්නේ. දෙවියන් වහන්සේ විශ්වාස කරනවා ඒ දේවල් වලින් අනිත් අයටත් අපි උදව් කරයි කියලා. ඒ නිසා තමයි මට කිසිම අගහිඟකමක් නැතුව අද හරීම සැපසේ ජීවත් වෙන්නේ. කිසිම අගහිඟකමක් නැතුව එදා වේල කෑම ඕනෝටත් වඩා කෑම හම්බෙනවා. අඳින්න ඕනෝටත් වඩා හම්බෙනවා. හිතන්නේ මොනවාද ඒ දේ ශනිකව මට හම්බෙනවා. ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේ සහ ස්වභාව ධර්මය අපිට දෙන්නේ. අපි ආපස්සට දෙයක් මිනිස්සුන්ට කරයි කියලා. ඉතින් එහෙම තමයි මම පොඩ සංවේදී වෙනවා මේ. ඉතින් මම හිතුවා ඉතින් ඒ දේ කරන්න කියලා ඕගොල්ලන්ටත් පුළුවන් විදියට. දැන් සමහර කට්ටිය හිතනවා ඇති අනේ අපිට බෑ ඔයාට නම් සල්ලි තියෙනවා, ඔයාට නම් සල්ලි හම්බෙනවා එහෙම කියලා. එහෙම නෙමෙයි ඔයාට හම්බෙන ඔයා කැටයක් ගන්න රුපියල ගානේ 10 රුපියල් 10 රුපියල් 5 ගානේ එකතු කරන්න. රුපියල් 1000ක් හරි එකතු වෙයි මාසෙකට. ඒ රුපියල් 1000න් සතෙක්ට කන්න දෙන්න, බල්ලෙක්ට, ඔය පාරේ ඉන්න බව්වෙක්ට, පූසෙක්ට, අසරණ කෙනෙක් ඔය පාරේ ඉන්න හිඟන කට්ටිය ඉන්නවා. ඒගොල්ලොන්ට පොඩි දෙයක් ඒ රුපියල් 1000ට අරන් දෙන්න. ලොකු දේවල් ඕනේ. ඉතින් හැමෝම එකතු වුණොත් අපිට ඒක කරන්න පුළුවන්. තමන්ගේ ආදායමෙන් රුපියල් 10ක්, රුපියල් 50ක් තමන්ට එන ආදායම අනුව ඒක වෙන් කරගන්න පුළුවන්. ඉතින් මම හිතුවා ඒ දෙක කරනවා කියලා. ඉතින් මම අද එකයි යනවා. මුලින්ම යන්න ඕනේ account එකක් open කරන්න. මොකද දැන් තියෙන accounts ඔක්කොම අච්චාරු වෙලා තියෙන්නේ. එකක් තියෙනවා මගේ business account එක, එකක් තියෙනවා YouTube එකේ payment එකේ නේවා. එහෙම මම වෙන් කරලා තියෙනවා accounts. එතකොට BOC එක තියෙනවා මගේ personal ඒවට. ඉතින් ඒවට දාන්න බෑ. ඒවා මම cards හදාගෙන ඒවා මම plan කරලා ඒවා හදන්න තියෙන්නේ. දැන් මම යනවා බැංකුව තෝරගත්ත People's Bank එක. මහජන බැංකුව හොඳයිනේ. මහජනතාවට උදව් කරන නිසා. ඉතින් People's Bank එක තෝරගත්ත People's Bank එකේ මම මේ ඒකේ අංක එනවා දිගයිනේ. ඒක නිසා මම ආස නැහැ ඒකේ open කරන්න දෙයක් මම දැන් ඒක open කරනවා account එකක්. account එක open කරලා මම ඒකට එකතු කරනවා. දැන් අද date එක දැම්ම කියන්නේ අද date එක ඉඳලා ඊළඟ මාසේ date එක වෙද්දි මම එකතු කරන මුදලින් මම ඔයගලන්වත් එකතු කරගෙන කාටද උදව් කරන්නේ? මම විශේෂයෙන් උදව් කරන්නේ සත්තුන්ට. මම ඉස්සෙල්ලා කිව්වා සත්තුන්ට, වයසක අයට, ඉස්කෝලේ යන ළමයින්ට, ඉතාමත් කුඩා දරුවන්ට, තරුණ අයට මොකක් හරි කරගන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලොන්ට මම බැරිම කෙනෙක් හිටියොත් දෙනවා. නැත්නම් අර කට්ටියට තමයි මම උදව් කරන්නේ. ඕගලන්වත් එකතු කරගෙන මම ඒ පින්දහම් වැඩ ටික කරන ඉදිරියේදී කියලා හිතුවා. එහෙනම් ළමයි බැංක් එකට යමු නේද? මං චුට්ටක් මේකප් පොඩ්ඩක් ඉතින් කරගෙන යනවා. මනුස්සෙක් වගේ යන්න බෑනේ ඉතින්. ඒක නිසා මම ලිප්ස්ටික් ගැව්වා. අයිබ්‍රෝස් ඇඳ අයිලයින් එක චුට්ටක් අඳිමු. චුට්ටක් විතර අඳිමුනේ. මනුස්සෙක් වගේ පිළිවෙලට යන්න එපා. ළමයි මේ දවස්වල නම් දැන් කොහොමත් මේ ගම් වතුර තත්වයයි ඒ ටිකයි ඔක්කොමත් නිසා කොහොමත් අපිට
සුළු ව්‍යාපාර කරන ස්වයං රැකියා කරන කට්ටියට බිස්නස් අඩුයි. මම දන්නවා ඒගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලා සුළු ව්‍යාපාර ඔන්ලයින් බිස්නස් කරන කට්ටිය බිස්නස් කරගන්නේ. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් බිස්නස් අඩුයි. ඒ වගේම ඉතින් මටත් එහෙම ලොකුවට නෑ. ඒ වුණාට අද ඉඳන් එකතු කරනවා ඉස්සර ඉදිරියේදී තියෙයි. එතකොට ඉදිරියේදී මට ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි. මෙන්න මේ මාසේ විතරක් චුට්ටක් අඩු වෙයි. මොකද මේ ගොඩක් කට්ටිය අවතැන් වෙලා ඉන්නවා. එයාලට මිලදී ගන්න මිල මුදල් නැහැ. ඉතින් ඒවත් එක්ක අපෙත් බිස්නස් ගොඩක් අඩු වෙනවා. බිස්නස් කරන අය ගොඩක් අඩු වෙනවා. රට තියෙන තත්ත්වයක් එක්ක. ඉතින් බලමු ඉස්සරහට. එහෙනම් ළමයි අපි ගාමු බ්ලෂ්. අද වීඩියෝ එක මම තනියෙන් කරන්නේ ළමයි. මම අද ගානවා බ්ලෂ්. ලිප්ස්ටික් ගෑවා අයිලයිනර් එක චුට්ටක් ඇඳලා. අනිත් එක ළමයි වැස්ස. ගොඩාක් වැස්ස තියෙනවා. ඒ වැස්සට අපේ ඖෂධ ගොඩාක් කඩන්න බැරි වෙලා තියෙනවා. කුඹුරු යට වෙලා තියෙනවා. අපේ ගමේ කුඹුරත් ගොඩක් යට වෙලා කියලා අපේ අම්මා කිව්වා. මම ගමෙන් කීකිරිඳි එහෙම කඩාගෙන එන්නේ. මම ගණන් ගන්න එපා වීඩියෝ එක අද අවුල් වුණේ. ෆෝන් එක තියාගෙන ඉන්න ඉස්සෙල්ලම. මේවත් එක්ක මම එඩිට් කරන්න නැතුව දාන්නේ ළමයි බලන්න හරිද? මේ තියෙනවා මේ උඩ ඇඳු බ්ලෂ් චුට්ටක් ගාව. අහරන් පැටලෙනවානේ ළමයි. මේකෙන් පස්සේ මම ගත්ත පරණ වීඩියෝස් තියෙනවා. මම මේ ලෑෂස් දාපු තැන්, නීල්ස් දාපු තැන්, ඒ දේවල් ඔක්කොමත් එක්ක තමයි vlog එක කරන්නේ. මොකද මේ vlog එක දිගමදි වුණොත්. තව එකක් කියන්න ඕනේ මගේ WhatsApp business. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. මගේ WhatsApp business එක ළමයි ඔයගොල්ලන්ට දාන මන් නම්බර් එක තියෙනවනේ. ඒ නම්බර් එකේ WhatsApp block වෙලා තියෙන්නේ. ඒක මම දන්නේ ඇයි කියලා මේ මම යාළුවන්ගෙන් අහුවම පස්සේ කියනවා ඒකට report ගහලාලු. ඉතින් මට විරුද්ධව කවුද අනේ report ගන්න ඉන්නේ. දන්නේ නැහැ. එහෙම ගහනවා නම් ගහන්න එපානේ. ඔයාලා අපි හැමෝම එකයිනේ. එක වගේ මිනිස්සු මේ පේනවනේ ගම් වතුරක් ඇවිල්ලා ගහගෙන ගියා. මොන තරඟකාරීත්වයක් දන්නේ මිනිස්සු අතර තියෙන්නේ. එහෙම කරනවා නම් විතරක් කරන්න එපා. මට නෙවෙයි වෙන කාටවත් ඒ වගේ වැඩ කරන්න එපා. නැත්තම් මම හිතන දෙයක් තමයි මගේ WhatsApp එකට මම ෆොටෝස් ගෙන්න ගන්නවනේ. එක එක්කෙනාගේ ඔය ඔළුවේ තියෙන රෑෂ් වර්ග, තුවාල වර්ග වල ෆොටෝස් එවන්න කිව්වම එවනවා. මම හිතන්නේ ඒකට report වෙලාද දන්නේ නැහැ. WhatsApp එක 10 පාරක් විතර බ්ලොක් වුණා. කොහමරි ඒගොල්ලෝ ආපහු දුන්නා. දැන් මට ගන්නම බෑ. ඒගොල්ලෝ කියනවා දෙන්නම බෑ කියලා WhatsApp එක. ඒ නිසා ළමයි මම අද අලුතෙන් නම්බර්ස් දෙකක් ගන්නවා. ඩයලොග් එකයි මොබිටෙල් එකයි. එතකොට ඒ දෙකේම නම්බර්ස් මම මෙන්න මෙතනිනුත් දාන්න. දැන් මම මේක ආකේඩ් එකට යන්නේ. මම මෙන්න මෙතනින් ඒ නම්බර්ස් ටික දාන්න. මිස් පියුමි හර්බල් හෙයාර් ඔයිල් එක ඕඩර් කරන ඔයා දැන් කතා කරන්න ඕනේ මෙන්න මේ ෆෝන් නම්බර්ස් දෙකට. මේකේ WhatsApp උත් තියෙනවා, normal calls උත් තියෙනවා. කලින් නම්බර් එකේ normal calls තියෙනවා. පරණ නම්බර් එකේ WhatsApp විතරයි නැත්තේ normal call තියෙනවා. ඕගොල්ලන්ට ඕන නම් ඒකට call එකක් ගන්න පුළුවන්. පරණ වීඩියෝස් බලන කට්ටියට calls ගන්න පුළුවන්. අලුත් වීඩියෝස් වල මම දාන්නේ මෙන්න මේ දාන numbers දෙක. මේකේ WhatsApp and normal call දෙකම තියෙනවා. ඔන්න මතක තියාගන්න ළමයියා. හරි දැන් blush එක චුට්ටක් ගාව ගොඩක් දෙන්නේ නැහැ. සෝලුව පීරගෙන යන්න. මැනිකේව ගොඩ කාලෙකින් පෙන්වන්න බැරි වුණානේ. ඔන්න පෙන්වන්න. මැනිකේ අක්කා යනවා. අක්කා බැංක් එකට ගිහින් එන්නම්. අපේ මැනිකේත් කිව්වා YouTube එකෙන් එයාට එන සල්ලි වලින් අසරණ සත්තුන්ට ගාණක් එකතු කරන්න කියලා. නේද මැනිකේ? ඔන්න අපේ අක්කා යනවා බැංකුවට. මගේ සල්ලි වලින් රුපියල් 10ක් මම බව්වොයි පූසොයි වෙනුවෙන් දෙනවා. මැනිකේත් රුපියල් 10ක් දෙන්නම් කිව්වා. එයාගේ යාළුවෝ බව්වෝ වෙනුවෙනුයි පූසෝ වෙනුවෙනුයි එයාට YouTube එකෙන් අක්කා ගෙවනවනේ ගාන ඒකෙන් බයි දොර ලොක් වෙන්නේ
එකට අතුරුගිරියේ People's Bank එකට යනවා. දැන් යන ගමන් ගිහිල්ලා තව වැඩ ගොඩක් තියෙනවා. ඒ ටිකත් කරගන්නකම් ඉන්න මම. ඔයාලට හැමෝම දන්නේ යාළුවෙක්ගේ සලෝන් එකක් පෙන්නනේ. දන්නවනේ පාරදිගේ ඩ්‍රාමා එකේ නිත්‍යාගේ සලෝන් එක තියෙන්නේ අතුරුගිරිය ගල්වරුසාව පාරේ. කවුරු හරි ඉන්නවනම් ඇවිල්ලා එයාගෙන් ඩ්‍රෙසින් කරගන්න පුළුවන්. ළමයි අතුරුගිරිය People's Bank එකට ආවා. දැන් අපි යනවා මේකට account එකක් open කරන්න දෙයියනේ කියලා. ඉතින් ළමයි මම හදාගත්ත account එකක් බලමු ඉතින් කොච්චරක් එකතු වෙයිද කියලා ඩොනේට් කරන්න මට. හදාගෙන යන ගමන් දැන් ඔන්න අද ඉඳලා මම ගන්න හැම hair oil එකකින්ම ඕගොල්ලෝ වෙනුවෙන් ඕගොල්ලෝ කියන්නේ සත්තු වෙනුවෙන් ඒ වගේම වයසක ගොඩාක් වයසක කට්ටිය ඉස්කෝලේ යන ළමයි චූටි ළමයි ඒගොල්ලෝ වෙනුවෙන් ඔන්න මම පොඩි ගාණක් හරි එකතු කරන්න හිතාගත්තා. නැත්තම් ඉතින් මේක වෙන්නේ නැහැ. ඉතින් මම මේව දාන්නේ එක ගන්නවත් මේ මම හොඳ කරනවා කියලා පෙන්වන්නවත් එහෙමටවත් නෙවෙයි. පොඩ්ඩක් ඉන්න තවත් තැනකට ආව පස්සේ මේ විස්තරේ කියනවා. ඉතින් ඩයලොග් ආකේඩ් එකට අතුරුගිරියේ එකෙන් ගන්නවා මම දැන් ඩයලොග් සිම් එකක්. ඉතින් ඔන්න දැන් මම දානවා මෙතනිනුත් නම්බර් එක. මේ එඩිට් කරද්දි දානවා මෙතනිනුත් ෆෝන් නම්බර් එක මගේ අලුත් නම්බර් එක. ඔයාලා මෙන්න මේ නම්බර් එකට තමයි කතා කරන්න ඕනේ. ඩයලොග් නම්බර් එක මම මෙතනින් දාන්න. මොබිටෙල් එකට ආකේඩ් එකට ගියාට පස්සේ මොබිටෙල් ආකේඩ් එකේ නම්බර් එක දාන්නම්. ඒවට තමයි කෝල් කරන්න ඕනේ. ඊට පස්සේ එයා ඔයිල් ගන්න. ළමයි ඩයලොග් සිම් එකක් ගත්තා මම. ඩයලොග් බිස්නස් නම්බර් එක. දැන් ඕගොල්ලෝ කතා කරන්න ඕනේ මෙන්න මේ ඩයලොග් නම්බර් එකට. මම දැන් දානවා මෙතනින් මිස් පියුමි හර්බල් හෙයාර් ඔයිල් එක ඕනේ නම් ඕගොල්ලෝ කතා කරන්න ඕනේ මෙන්න මේ නම්බර් එකට WhatsApp කෝල් ගන්න, WhatsApp මැසේජ් දාන්න මෙන්න මේ ඩයලොග් නම්බර් එකට. දැන් යනවා මොබිටෙල් නම්බර් එකක් ගන්න. මම මොබිටෙල් නම්බර් එකත් අරගෙන මම මොබිටෙල් නම්බර් එකක් දාන්න. පරණ නම්බර් එක වැඩ කරනවා නෝමල් කෝල් විතරයි. හරිනේ. තමයි මොබිටෙල් නම්බර් එකකුත් ගත්තා. මොබිටෙල් නම්බර් එක මෙතනින් දාන්නම්. දැන් මම යන ගමන් ඇත්තටම බඩගිනි වුණාට කන්න විදියක් නැහැ. මොකද මට ගෙදර යන්න වෙනවා. ගෙදර වහිනවා. දැන් මෙහෙට වහිනවා. ඒක නිසා ගෙදර ගිහිල්ලා පොඩි වැඩ වගේක් තියෙනවා. එඩිට් කරලා ආයෙ එළියට එනවා. හොඳටම වැස්ස ළමයි. මෙන්න. වහින්දි බයයිත් එක්ක දැන්. විතට බයයි වගේ. ඉස්සෙල්ලා මම කියලා නැවැත්තුවේ මම දැන් මහජන බැංකුවේ account එකක් open කරලා donation වලට මෙහෙමයි කියලා කියන්නේ මම මේ හොඳ ගෑනු කෙනා එමි කියලා පෙන්නන්න නෙමෙයි මම දැන් මන් දන්නවා ඒක දකින්න කවුරු හරි කෙනෙක් ඒක කරන්න උත්සාහ කරනවානේ මම නම් එමය කවුරු හරි හොඳ දෙයක් කරොත් ඒක මගේ ජීවිතේටත් මම එකතු කරගෙන මම ඒ දේ කරන්න පෙළඹෙනවා. ඒක නිසා තමයි මම මේ විදියට කියලා වීඩියෝ එකක් දැම්මේ. ඒ ගැන අයිඩියා එකක්වත් කාටවත් නැති වෙන්නේ නැති. ඒ අයිඩියා එක වටිනවනේ. එතකොට එයාට හිතෙන්න පුළුවන් මමත් මේ වගේ දෙයක් කරන්න ඕනි කියලා. එන්නේ ඒකට අයිඩියා එකක් විදියට තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් කාට හරි උමනාවක් තියෙනවා වගේ රුපියල් 10ක් හරි අයින් කරන්න account එකක් open කරලා ඒක වටිනවා. එතකොට මාසෙට පොඩි ළමයෙක්ට පොතක් ගන්න හරි අපිට වියදම් කරන්න පුළුවන්. නැත්තම් පාරේ අහිංසක සත්තු ඉන්නවා. සතෙක්ට උදව් කරන්න උනාම ටක් ගාලා එකෙන් අරගෙන දෙන්න. වීඩියෝ කරන්න බැරි වුණා ළමයි මම පෙරේතකකට කයවලේ මහදුත් වෙලා KFC එකේ ඉන්නේ. හදිස්සියට බඩගින්නට ආව අතුරුගිරිය KFC එකට. කාලා ඉවරයි. දැන් යන්න ඕනේ එහා පැත්තේ ෆුඩ් සිටි එක තියෙනවා. මට කෝල් කරා එක ෆැමිලි එකක්. ඒගොල්ලෝගේ ගෙදර ගම් වතුරට ගහගෙන ගිහිල්ලා කියලා එයාට පොඩි ආහාර ටිකක් ඉල්ලුවා. මොනවා හරි උදව්වක්. පියලි ආහාර තේ ටික ගන්න ඕනේ. ඒ ටිකත් අරගෙන වාහනේ දාගෙන අපි යනවා යාළුවෙකුගේ ගෙදර. යාළුවෙකුගේ ගෙදර ගිහිල්ලා රෑ වෙලා තමයි කොහෙද ඉන්නේ යා?
අබතලේ ඉන්නේ. අබතලේට ගිහිල්ලා ඒ ටිකක් දීලා එනවා පවුනේ. හැම කාලා ඉවරයි. දැන් පිටත් උනා යාළුවාගේ ගෙදර යන්න. ලිප්ස්ටික් පොඩ්ඩක් ගාගමු වාහනේ යන ගම. අද ඔක්කොම vlog එක ළමයි කියවන vlog එක. ඔයගොල්ලෝ බලන්න ඉතින් කරන්න දෙයක් නැහැ. අද කියවන vlog එකක් තියෙන්නේ. මොකද දවසම එළියේ. කියවන vlogs තමයි බලන්න වෙන්නේ. කිසිම ලස්සනට ගන්නෙත් නැහැ. ඔහේ ගන්නවා. මේ මොකද්ද මේ? අලුත් එකක්. අලුත් පේන්නේ වාහනේ යද්දි හෙල වෙනම ළමයි. ඒක පෙන්නන්නම් මං. ඒත් MAC ලිප්ස්ටික්. මම MAC විතරයිනේ ගාන්නේ. එදා පෙන්නුවේ චිලි රෙඩ් එකනේ. ඒක නෙවෙයි. ඔයගලන්ට මම ට්‍රික් එකක් කියන්නම්. ඔයගලන්ගේ ලිප්ස් ලොකුවට පේන්න නම් චුට්ටක් ඇඩි කරලා දෙන්න. එයා ලිප් ලයින් එකේ උඩින් අඳින්න. ඒක ටිකක් ලිප්ස් ලොකුවට පේනවා. හායි ළමයි කොහොමද ඔයගලන්ට? ඉතින් ගොඩාක් කාලයකට පස්සේ vlog එකක් කරන්න හිතුවා. ගිය දවස් ටිකේ ගොඩාක් ලොකු කරදර වලට මුහුණ දුන්නා මුළු ලංකාවේම ජනතාව. ඉතින් ගොඩාක් පුළුවන් විදියට අපි උදව් කරා. ලංකාවේ හැම කෙනෙක්ම මේ වෙලාවේදී ගොඩාක් ලොකු අමාරු තත්වයක ඉන්නේ. ගම් වතුර දාපු නොදාපු ඒ හැම කෙනාටම ඉස්සරහේදී ගොඩාක් ලොකු කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට ලොකු කනගාටුවක් තියෙනවා. ස්වාභාවික විපත් අපිට නවත්තන්න බෑනේ. ඉතින් ගම් වතුරෙන් අවතැන් වූ ඒ වගේම නායෑම් වලින් ඒ හැම දෙයකින්ම කරදරයකටපත් වුණු හැම දෙනාටම ඉක්මනින්ම සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් වෙන්නේ කියලා මම විශ් කරනවා හදවතින්ම. ඒ වගේම අද ඉතින් ඔයගොල්ලන්ට vlog එකක් කරන්න හිතුණා. ගොඩාක් කාලෙකින් vlog එකක් කරපු නැති නිසා මං අද යනවා ගොඩ කාලයකට පස්සේ මට අලුතෙන් ටෙලිඩ්‍රාමා එකක් ආවා. ඉතින් ඒකට ලෑස්ති වෙන්න ඕනේ. කාලයකට කලින් ඒගොල්ලෝ අපිට ඉන්ෆෝම් කරනවා මේ දේවල් හදාගන්න කියලා. ඉතින් මගේ කැරක්ටර් එක අනුව ඉතින් මට වෙලා තියෙනවා nails දාන්න, eyelashes දාන්න. ඉතින් ඒ වගේ දේවල් ටෙලිනාට්‍යයක් රූගත කිරීමකට කලින් අපේ චරිතයට අදාළ දේවල් අපි සිද්ධ කරගන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් මම යනවා අර්ජුන්ව හම්බ වෙන්න. අර්ජුන්ගේ nails දාන්න, lashes දාන්න යනවා හංසිකාවට, සින්ඩරෙල්ලා එකට. ඉතින් ඒ වගේම තව ගොඩක් තැන්වලට අපි ඔයගලම එක්ක යනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න මගේ vlog එකත් එක්ක. vlog එක කරාට පොඩ අවුලෙන් වගේ අවුල් ඉතින් අවුල් මොනා කරන්නද ඉතින්. අපිත් ඉතින් දැන් වෙනදා වගේ වැඩ පටන් ගන්න ඕනේ. වෙනදා වගේ කාර්යක්ෂමව අපේ දේවල් කරගන්න ඕනේ. එහෙම තමයි ඉතින් ජීවිතේ වැටීම් වෙනවා, නැගිටීම් සිද්ධ වෙනවා, දියුණු වෙනවා, පරාද වෙනවා. මේ හැම දෙයකටම මුහුණ දෙන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්න ඕනේ. ඉතින් අපි ජීවිතේ ජය ගන්න ඕනේ. ඒක නිසා ඔන්න ඉතින් අලුත් නාට්‍ය ටෙලිඩ්‍රාමා එකට වැඩ පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ලෑස්ති වෙමු ඒකට නේද? යම්මාතික් ළමයි. ඉතින් මම මේ යන ගමන් ඔයගොල්ලන් එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතුවා. මම මේ පොඩි තීරණයක් ගත්තා මගේ ලයිෆ් එකේ. මේ ගම් වතුරෙන් පස්සේ ඇත්තටම අපි ඔයා වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, මගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. අපි ලොකු සූදානමක් තියෙන්නේ නැහැ. අපේ ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිද, මේ වගේ ලොකු බලපෑම් සිද්ධ වුණොත් අපි කොහොමද ජීවත් වෙන්නේ සහ එකිනෙකාට උදව් කරගන්නේ කොහොමද කියන දේට අපි මුදල් අපි ළඟ තියාගන්නේ නැති වෙන්න පුළුවන්. ඇත්තටම කතාව මම ඒ වගේ ලොකුවට ඉතුරු කරන කෙනෙක් නෙවෙයි. එදිනෙදා දේවල් වලට ඉන්වෙස්ට් කරනවා. ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. ඉතින් එතකොට අපි ළඟ මුදල් ඉතුරු වෙන්නේ නැහැ නේ. කාට හරි කරදරයක් වුණොත් හරි, අපිට කරදරයක් වුණොත් හරි, අපේ හිතවතෙක්ට කරදරයක් වුණොත් ලොකුවට උදව් කරන්න ලොකුවට සල්ලි මුදල් අපි ළඟ ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මම හිතුවා මම දැන් මේ කරන hair oil business එකක් කරනවානේ. ඒ business එකේ එක hair oil බෝතලයකින් පොඩි ගාණක්
ඒක මම තාම තීරණය කරලා නැහැ. රුපියල් 500ක් වෙන්න පුළුවන්, 100ක් වෙන්න පුළුවන්, 200ක් වෙන්න පුළුවන්. ඒක මම හදලා බලලා මම තීරණය කරා වෙනම account එකක් open කරලා ඒ account එකට රුපියල් 100ද 200ද මට හැකි පමණ. වැඩිපුර business එකක් වුණොත් වැඩිපුර ගාණක් deposit කරන්න. ඒ වගේ deposit කරලා ඒකට card එකක්වත් passbook එකක්වත් එහෙම හදාගන්න නැතුව ඒක එහෙම මෙහෙම ඉතුරු වෙන්න දීලා කුමක් හෝ කාට හෝ යම් කිසි දෙයක් වුවමනාවක් වුණොත් ඒ කියන්නේ දැන් ඉස්සරහදී ගම් වතුරේදී ගම් වතුරට අහුවෙච්ච ගොඩාක් කට්ටියට ලොකු සහනාධාර ඕන වෙනවා. ඒගොල්ලන්ගේ ගෙවල් දොරවල් මුලින් ඉඳන් හදා ගන්න ඕන වෙනවා. කෑම බීම ගන්න ඕන වෙනවා. ඉතින් ඒ දේවල් වලට චූටි හරි රුපියල් පොඩි ගානකින් හරි උදව්වක් වෙන්න මම තීරණය කරා. ඉතින් මම අද ඉඳලා ඒ කියන්නේ මේ දැන් ඉඳලා මම වෙනම account එකකට සල්ලි එකතු කරනවා කියලා මම තීරණය කරා. ඉතින් මම හිතනවා මම මේ කරන වැඩේ ඕගොල්ලොන්ගේ දැන් ඕගොල්ලෝ පොඩි ජොබ් එකක් කරන්න පුළුවන්. එදිනෙදා ලොකු බිස්නස්මන් කෙනෙක් වෙන්න පුළුවන් ඕගොල්ලෝ. නැත්තම් පොඩි එදිනෙදා ජීවිතේ කරන රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ රුපියල් 50ක් හෝ 20ක් හෝ එහෙම කැටයකට හරි අයින් කරනවා නම් වෙන කෙනෙක්ගේ ආපදාවකදී ඒක ඒ වෙලාවට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. සහ ඒ වගේම කැන්සර් හොස්පිටල් තියෙනවා අපේ ලංකාවේ. කැන්සර් හැදිච්ච ලෙඩ්ඩු ඉන්නවා. ඒගොල්ලන්ගේ එක ලෙඩෙක්ව තෝරගෙන එයාට බෙහෙත් ගන්න සල්ලි දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලොකු පොඩි චූටි රුපියල එකතු කරත් ලොකු ගාණක් අවුරුද්දක් යද්දි අවුරුදු භාගයක් යද්දි අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හැමෝම එකතු වෙලා එහෙම තම තමන්ගේ account එකක් open කරනවා නම් ඇත්තට මේක ලොකු දෙයක්. මම ඉතින් තීරණය කරා මේ අවස්ථාවේදී වෙච්ච සිද්ධියත් එක්ක මම මගේ hair oil බෝතලයකින් 500ක් හෝ 200ක් 300ක් වෙන්න පුළුවන්. මම බලලා ඒ ගාණ එකතු කරලා ඉදිරියේදී අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක්ට පරිත්‍යාග කරන්න මම තීරණය කරා. ඉතින් මේකෙන් ඕගොල්ලොනුත් පොඩි අයිඩියා එකක් අරගෙන ඕගොල්ලෝ රුපියල් 50ක් හරි කමන්නේ ඉතුරු කරලා අපි අපේ කට්ටිය අතර බෙදාගමු කියලා ඒ කියන්නේ අපේ අවතැන් වෙච්ච කට්ටිය අතර හෝ ලෙඩ රෝග වෙච්ච කට්ටිය අතර හෝ එහෙම දානයක් විදියට ඒක පිරිනවමු කියලා මම කියනවා. බලන්න ඉතින් ඕගොල්ලොත් හිතලා හොඳ වැඩක් කියලා මම හිතනවා ඒක. ඒක තම තමන්ම කරන්න ඕනේ දෙයක් තම තමන්ගේ ස්ව කැමැත්තෙන්. මෙතන සලෝන් සින්ඩරෙල්ලා එන්න යන්න. දැන් ලෑෂස් දාන්න යන්නේ. ඉස්සෙල්ලාම ක්ලීන් කරගන්නවා. ඊට පස්සේ වෙන ටික මම වොයිස් කරන්න බලාගෙන ඉන්න. මොකද දැන් S2 වහන්න වෙනවා. දැන් ඔයාට මම වොයිස් කරන්න. ඉතින් දැන් ලෑෂස් දාන්න පටන් ගත්තා. ඔයගොල්ලෝ දන්නවා මම නිතරම ලෑෂස් දාන කෙනෙක් කියලා. ලෑෂස් දාන එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මගේ S2 ගොඩාක් වෙහෙස කරගතියට තියෙනවා නම් ඒක නැති කරගන්න පුළුවන්. වයසට වගේ ගිහිල්ලා තියෙන S තියෙනවා නම් ඒක නිකන් හරීම ලස්සනට තරුණ පෙනුම ලබා ගන්න පුළුවන්. අයිලෑෂස් වල වොලියුම් එක නැති කෙනෙක් නම් වොලියුම් වැඩි කරගන්න පුළුවන්. S2 හරීම ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා මම හැමදාම වගේ යන්නේ සැලොන් සින්ඩරෙල්ලා එකට. සින්ඩරෙල්ලා සැලොන් එක කරන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න දසුන් පතිරණ ඇක්ටර්ගේ වයිෆ්. ඉතින් එයා හරීම ලස්සනට ලෑෂස් කරනවා යාගේ සලාන් එකේ. මේ ඉන්නේ එයා නෙමෙයි. එයා ගාව වැඩ කරන කෙනෙක්. එයත් ලෑෂස් දානවා. යා මේ වෙලාවේ අයිබ්‍රෝ එකක් මයික්‍රෝ බ්ලේඩින් කරනවා. ඒක නිසා තමයි මම මේ ගර්ල්ව තෝරගත්තේ ලෑෂස් දාන්න. ඉතින් ඕගොල්ලන්ටත් ඕන නම් මම නම්බර්ස් දාන්නම් සැලොන් සින්ඩරෙල්ලා එකේ. ඒකට ගිහිල්ලා වගේ ඔයාට ලස්සනට අයිලෑෂස් සෙට් කරගන්න පුළුවන්. ඒ වගේ මෙතන තියෙනවා මයික්‍රෝ බ්ලේඩින් කරගන්න පුළුවන්. ෆේෂල් වර්ග, නේල්ස්, ඒ වගේම හෙයා කට්, හෙයා කලර්, ඒ හැම දෙයක්ම එක තැනින් කරගන්න පුළුවන්. හැබැයි මම නම් අර්ජුන්ගෙන් තමයි නේල්ස් අද දාන්න යන්නේ. මොකද අර්ජුන් අවුරුදු 15ක් තිස්සේ මගේ නේල්ස් දානවා. අර්ජුන් ගාවට තමයි මම දැනට නේල්ස් දාන්න යන්නේ. එයා ගාවටත් අයිලෑෂස් දැම්මට පස්සේ මම
යනවා. ඒකත් මම ඔයගලන්ට පොඩි කෑල්ලක් පෙන්නන්නම්. මට දිගට වීඩියෝ කරගන්න බැරුණා. විශේෂයෙන් මේ තියෙන්නේ අලුත් තැන. ඔයගොල්ලෝ දකින්න ඇති කලින් තිබුණේ අර්ජුන්ගේ පල්ලෙහා තට්ටුවේ. එතන පොඩක් ඉඩමදි නිසා මෙතන දැන් ලොකු ප්ලේස් එකක් තියෙනවා. ඔයගලන්ට එනවනම් මෙතනට හොඳට කියන්නේ ෆ්‍රී එකේ ඉන්න පුළුවන්. හොඳ ලොකේෂන් එකක්, පාකින් තියෙනවා. ඒ වගේම තමයි මේකේ නේල්ස් උත් කරනවා එන්න යමු. මේ තියෙන නේල්ස් ස්ටුඩියෝ එක. මෙතන තමයි නේල්ස් කරන්නේ. හරි ඔයගලන්ට ඕන දෙයක් මෙතනට ඇවිල්ලා කරගන්න පුළුවන්. අයිබ්‍රෝස් හදා අයිබ්‍රෝස් මයික්‍රෝ බ්ලේඩින් කරගන්න පුළුවන්. මම ඇත්තටම කරන්නේ නැත්තේ. මම කරන්න ආසයි මගේ ටෙලිඩ්‍රාමාස් එක්ක කැරක්ටර්ස් උත් එක්ක අමාරුයි මට මයික්‍රෝ බ්ලේඩින් එක කරගන්න. ඒක නිසා තමයි ඔයගලන්ට පුළුවන් ඇවිල්ලා මෙයාගේ පේජ් එක තියෙනවා. ඒකේ බලන්න මෙයාලා කරපු වැඩ. ඉතින් ඔයගලන්ට එන්න පුළුවන් සැලෝන් සින්ඩරෙල්ලා එකට. මම ලොකේෂන් එක දාන්නම්, ෆෝන් නම්බර් එක දාන්නම්, කතා කරලා ඉන්න. දැන් යනවා අපි නේල්ස් දාන්න. අද මෙතනින් දාන්න වෙන දවසක දාලා පෙන්නන්න. එන යන්න. දැන් ආවා අර්ජුන් ගාවට නේල්ස් දාන්න. අපි උඩට යමු. ක්‍රවුඩ් එකට දාන්න. ගුඩ්ඩෝයි කට්ටි. ආයි බබා. අර්ජුන් ගාව බිසි. හරිද ගොඩාක් කට්ටිය ඉන්නවා. මට 3:30 එන්න කිව්වා. කට්ටිය වැඩි යාට. මට එතනට වේට් කරන්න බෑ. මම යනවා දැන් කන්න. මට බඩගිනි. මං කෝ අර්ජුන්ට කාලා එන්නම් කියලා. දැන් යනවා කන්න. කෑම කාලා විනාඩි නෙමෙයි පැය භාගකින් එන්න කිව්වා. guys අපි කාලේ යන ගමන් දැන් මම ඔයාලට කියන්න ගත්තේ මෙන්න මේ ලිප්ස්ටික් එක. මේක මාර ලස්සනයි අනේ. මෙන්න මේ පාට බලන්න ලස්සනම ලස්සනයි. මම මේකට ආසයි. මැක්කි මං ගාව කලර්ස් ගොඩක් තියෙනවා. මයි මේක චිලි රෙඩ් එක. හරිද මේ චිලි එක. මම මේක ගොඩාක් කල් අරගෙන මම බැලුවා මගේ බෑග් එකට ආවේ කොහොමද මේ කොහොමද ගෑවේ කියලා බලද්දි පිටිපස්සට චිලි එක. ඒක මම වෙනද ගෑවේ නෑ වැඩි කියලා. දැන් හිතන මට වැඩි නෑ ඒක ලස්සනයි කියලා. ඔයගොල්ලොත් ගන්න චිලි. බ්ලැක් ඩ්‍රෙස් එකක් එන්න යාළුවව පෙන්නන්නම් ඔයාට. කවුද කියලා යාළුවා? හෙටකට කියන්න වෙයිනේ. මේ අරියාන එකද? මේ අරියාන අතුරුගිරිය apartments. මෙතන දාන්නේ මේ නොයල්ගේ වාහනේද? එතන දාන්න කිව්ව නේද? ඒ වුණාට මේ ලෝකෙන් වැඩිපුරම ලස්සන ගෙදර මගේ ගෙදර. මට තරම් ලස්සන ගයක් කාටවත්. එහෙම තමයි මම කියන්නේ. ළමයි ඇතුළට ආවා. අපි බලමු එයා ඉන්නවද කියලා. Hi. Slipper එක එළියේ. මේ ඉන්නේ නොයල්. අන්න මගේ තරප්පු එළියේ. එයායි ගෙදර තමයි ආවේ පොඩි වැඩකට. හලෝ. අයි ළමයි අනේ සෝරි මට වීඩියෝ එක එන් කරන්න බැරි වුණා යාළුවත් එක්ක කතා කර ඉඳලා. දැනුයි යන්නේ. ඉතින් ඔන්න වීඩියෝ එක බලපු හැම දෙනාටම තෑන්ක්ස්. පැහැදිලිත් නෑ අන්තිම ටික. කලුවරේ වීඩියෝ කරන්නේ. එහෙනම් මගේ YouTube channel එක subscribe කරන්න ළමයි. ගිහින් එන්නම් බයි. ඉක්මනට vlog එකක් කරන් එන්නම්.